ඔයගොල්ලන්ට විදුලි බිලේ තියෙන ලොකුම ගැටලුවක් තමයි පෙර ගෙවීම්පත් කරපු බිල් හිස්ටරි එක බලා ගන්න බැරිකම. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පෙර සිද්ධීන් එක බැලුවාම හොඳට මතක ඇති ඔයගොල්ලන්ට විදුලි බිල්පතේ පෙර ගෙවන ලද ගෙවීම් කීයක් ගෙවලා තියෙනවද? ඔයගොල්ලන්ට ඉදිරියට කීයක් ගෙවන්න තියෙනවද? ඔයගොල්ලෝ පෙර ගෙවන ලද ගෙවීම් නිසියාකාරව ගෙවීම් සිද්ධ වෙලා තියෙනවද? මෙන්න මේ දේවල් බලා ගන්න බැරි එක ඔයගොල්ලන්ට ලොකුම ගැටලුවක්. අන්න ඒ නිසා තමයි ඔයගොල්ලන්ට විදුලි බල දෙපාර්තමේන්තුවට යන්න සිද්ධ වෙන්නේ. ඉතින් අන්තිමට ආපු බිලත් එක්ක අරගෙන ඔයගොල්ලන්ට ගිහිල්ලා තමයි මේ දේවල් චෙක් කරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම නැතුව හොඳම විසඳුමක් තමයි ඔයගොල්ලන්ට අද අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න ඔයගොල්ලන්ට බොහොම වැදගත් වේවි මේ වීඩියෝ එකෙන් අද අපි ගෙන ආපු කාරණා සියල්ලක්ම වගේ. ඒ කියන්නේ බිල් ගෙවන්න වගේම බිල් හිස්ටරි එක බලන්න වගේම තවත් සේවාවන් රැසක් තියෙනවා අපි අද හඳුන්වා දෙන මේ ඇප් එකේ. ඒ නිසා අපිත් එක්ක දිගටම රැඳී සිටින්න අපි එකින් එක විස්තර කරනවා ඔයගොල්ලන්ට ඒ දේවල් කොහොමද මේ ඇප් එක හරහා කරගන්නේ කියලා. ඔයගොල්ලන්ට ඉතින් මේ සේවාවන් ගෙනලා තියෙන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි. ඒ කියන්නේ විදුලි බල දෙපාර්තමේන්තුවෙන්ම හඳුන්වා දුන්නු ඇප් එකක් හරහා තමයි ඔයගොල්ලන්ට මේ සේවාවන් ලබා දීම් කරලා තියෙන්නේ. ඉතින් බොහොමයක් අය දන්නේ නැති හින්දා තමයි මේ දේවල් ස්මාර්ට් ෆෝන් එකක් තවමත් අතේ තියාගෙන ඒ දේවල් ඒ පහසුකම් සලස්වා ගන්නේ නැතුව ඉන්නේ. ඒ නිසා අපි මේ හඳුන්වා දීම අපි කරනවා. ඒ නිසා අපේ වීඩියෝත් එක්ක දිගටම රැඳී සිටින්න ඔයගොල්ලෝ අපේ නාලිකාවට තවමත් අලුත් නම් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි මුලින්ම Play Store එකට මේ විදිහට යමු. ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ විදිහට Play Store එකට ගිහිල්ලා අපි Play Store search එකේ මෙන්න මේ විදිහට හරි CEB care app කියලා ගහපුවම මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් app එක. ඔයගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ලාංඡනය. ඉතින් අන්න ඒ වගේ ලාංඡනයක් තියෙන app එකක් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි? ඉතින් මේ දැන් මම app එක install කරලා තියෙන හින්දා මට මෙතනින් open දෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට open කරගන්නම්. හරි? ඔයගොල්ලන්ට එතනදී install කරලා මෙන්න මේ විදිහට install එකෙන් පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට open වෙවි. හරි? ඔයගොල්ලෝ මුලින්ම කරගන්න ඕනේ මෙතන ඇත්තටම register වෙන්න ඕනේ. හරි? register කියන බටන් එක ඔයගොල්ලන්ට පේන ඇති පහලින් තියෙනවා. මේ විදිහට register බටන් එක මේ විදිහට click කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති register බටන් එක click කරගත්ත පස්සේ full name කියලා තියෙනවා. හරි? full name එකට ඔයගොල්ලන්ගේ electric board එකේ එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලයේ එන බිල ආපු බිලක් තියෙනම් අන්න ඒ වාගේ නමින් තියෙන ඒ නම තියෙන ආකාරයට මෙතන full name එක දුන්නා නම් හරි. ඔයගොල්ලන්ට පැහැදිලිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා email එක තියෙනවා. හරි? ඊට පස්සේ NIC එක. හරි? ඔයගොල්ලන්ට identity number එක මෙතෙන්ට පැහැදිලිව සටහන් කරන්න පුළුවන්. ඒ වගේම mobile number එක ඊට පස්සේ තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. නිවැරදි mobile number එක ලබා දීමක් කරන්න මේ වෙද්දී electric board එකට ඔයගොල්ලෝ දීලා තියෙන mobile number එක. හරි? ඒ වගේම land phone number එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් land phone number එකකුත් මෙතනදී ඔයගොල්ලන්ට සඳහන් කරලා දෙන්න. හරි? ඉතින් ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ user name එකක් සහ password එකක් ලබා දෙන්න. user name එකක් ලබා දෙද්දී ඉතින් ඔයගොල්ලන්ට පේන මෙතන අකුරු 10කට වැඩි user name එකක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම password එක. හරි? ඔයගොල්ලෝ දන්නවා password එකක් ලබා දෙද්දී සාමාන්‍යයෙන් password එකත් ඉලක්කම් සහ අකුරු simple capital විදිහට ලබා දෙනවා නම් ගොඩක්ම හොඳයි. හරි ඊට පස්සේ confirm password කියන්නේ නැවත ඔයගොල්ලෝ ඒ ලබා දුන්නු password එක ඒ විදිහටම ලබා දීමක් කරන්න ඕනේ. පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන register කියලා තියෙනවා දකුණු පැත්තේ යට කෙරවලේ. ඊට පස්සේ register වුණාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට
ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙලා ඉන්නවා CB Care app එකට. හරි. අපි යමු දැන් රෙජිස්ටර් වුණාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා බලන්න. app එකට රෙජිස්ටර් වුණාට පස්සේ මෙන්න මේ විදිහට හෝම් පේජ් එක බලා ගන්න පුළුවන් CB Care app එකේ. ඉතින් ඕගොල්ලන්ට අර මම කලින් කිව්වා වගේම මේකෙදි ඉලෙක්ට්‍රික් බෝඩ් එකට එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලයට යන්නේ නැතුව ඕනම දෙයක් කරගන්න හැකියාව තියෙනවා. හරිද? ඕනම දෙයක් කිව්වම ඔයගොල්ලෝ වරදවා ගන්න එපා. මොකද ඔයගොල්ලොන්ට අලුතින් ලයින් එකක් ගන්න තියෙනවා නම් අනේ ඒ වගේ වැඩකදී ඔයගොල්ලොන්ට කොහොමත් විදුලි බල මණ්ඩලයට යන්න වේවි. එහෙම නැතුව ඔයගොල්ලෝගේ බිල් ප්‍රශ්නයක් තියෙනවා නම් බිල් හිස්ටරි එක බලන්න ඕන නම් ගිය මාසේ කීයක් ඇවිල්ලා තියෙනවද ඊට උඩින් මාසේ කීයද ඒ වගේ සාමාන්‍යයෙන් අවුරුද්දක පමණ කාලයක හිස්ටරි එකක් ඔයගොල්ලන්ට මේ ඇප් එකේදී බොහෝ වෙලාවට බලා ගැනීමේ හැකියාව තියෙනවා තව සේවාවන් බොහොමයක් එක්ක. හරි? ඉතින් මම මූලික දේවල් ටික ඔයගොල්ලන්ට මම මේකෙදී පෙන්වා දීමක් කරන්නම්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ වම් පැත්තේ ඉරි කෑලි තුනක් තියෙනවා උඩ. ඉතින් අපි දැන් බලමු මේ ඇප් එක හරහා මේ සේවාවන් අපි ලබා ගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේ අර මම කලින් කිව්ව මේ ඉරි කෑලි තුනක් ඔයගොල්ලන්ට පේන මේ උඩ මේක ටච් කරලා මේ විදියට එලෙක්ට්‍රිසිටි account කියන ඒ ඔප්ෂන් එක හරහා මේ විදියට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ account number එක මෙතනදී ලබා දීමක් කරලා ඒ account number එකට අදාළ bill details ටික වගේම ඒකට අදාළ සේවාවන් ටික ලබා ගන්න. හරි? මේ විදිහට electricity account කියන එක මේ විදිහට ක්ලික් කරගත්තාම ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතනදී මම මෙතනට account දෙකක්ම ඇඩ් කරලා තියෙන හින්දා ඔයගොල්ලන්ට ඒ ඇඩ් කරපු account බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මෙතනදී පෙන්වන එකක් නැහැ අලුතින්ම sign in වුණු හින්දා ඔයගොල්ලෝගේ account එක මෙතෙන්ට ඇඩ් කරන්න තමයි පෙන්වන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ subscribe another account කියලා තියෙනවා. අන්න ඒ ඔප්ෂන් එක හරහා ඔයගොල්ලන්ට පුළුවන් අලුත් account එකක් මේකට මේ විදිහට ඇඩ් කරගන්න. හරි? ඔයගොල්ලන්ට පේනවා එතනදී උඩින් නම සඳහන් කරන්න තියෙනවා. ඊට පස්සේ account number එක සඳහන් කරන්න තියෙනවා. හරි? ඊට පස්සේ ID එකක් තියෙනවා මේ විදිහට ඒක මේ ID එක premises කියන මේ ID එක ලබා දීම කරන්න ඔයගොල්ලෝ හොඳට බලන්න ඔයගොල්ලෝගේ bill එකේ තියෙනවා මෙන්න මේ premises ID එක කියන එක සඳහන් කරලා චූටි අකුරු ටිකක් ඇතිලිව අකුරු ටිකක් සමග නම්බර් කීපයක් ඇති. අන්න ඒක තමයි premises ID එක වෙන්නේ. ඔයගොල්ලෝගේ bill එකේ හොඳට බැලුවොත් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. හරි? අන්න එහෙම ඒ premises ID එක මෙතන සඳහන් කරලා add කියන එක දුන්නාට පස්සේ ඒ account එක ඔයගොල්ලෝගේ add වෙනවා මේ CB Care app එකට. ඊට පස්සේ ඔයගොල්ලන්ට පහසුවෙන්ම බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට අදාළ ඔයගොල්ලෝගේ details ටික. උදාහරණයක් විදිහට දැන් මම මේ add කරලා තියෙන account එකේ details ටික අපි බලමු. payments කියන option එකට මෙන්න මේ විදිහට ගියාම payments කරලා තියෙන ඒවා ඔයගොල්ලන්ට පැහැදිලිවම බලා ගන්න පුළුවන්. හරි? මේ විදිහට. ඉතින් ඒ වගේම balance කියන option එක හරහා ඔයගොල්ලන්ට තව ඔයගොල්ලන්ට කීයක් ගෙවන්න තියෙනවද ඉතුරු වෙලා. ඔයගොල්ලෝ last ගෙවීම කරලා තියෙන්නේ අන්තිම ගෙවීම කරලා තියෙන්නේ කීයක්ද? හරි? මේ විස්තර හැම එකක්ම ඔයගොල්ලන්ට පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වාසි ගොඩක් තියෙනවා මේ app එක ඔයගොල්ලෝ download කරලා ඔයගොල්ලෝගේ phone එකට දාගත්තොත් විදුලි බල මණ්ඩලයට යන්නේ නැතුව ඔයගොල්ලන්ට සෑහෙන ලොකු දෙයක් මේ app එක හරහා කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මේ app එක හරහා bill payment එකක් උනත් කරන්න පුළුවන්. ඉතින් bill payment එකක් කරනවා නම් ඔයගොල්ලෝ නැවත මෙන්න මේ විදිහට අර මම පෙන්නපු ඉරි කෑලි 3 ඔප්ෂන් එක හරහා මෙන්න මේ විදිහට යන්න පුළුවන් ඔයගොල්ලන්ට bill payment කියන එක හරහා. ඉතින් bill payment එක හරහා මේ විදිහට ගියාම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ app එකේ account එකක් හෝ දෙකක් හෝ එහෙම නැත්නම් ඊට වැඩි සංඛ්‍යාවක් හෝ add කරලා තියෙනවා නම් මෙන්න මේ විදිහට පෙන්නයි. ඉතින් මම මෙතනදී account දෙකක් add කරලා තියෙන හින්දා මෙන්න මේ විදිහට පෙන්නනවා.
ඉතින් මම මේ අදාළ account එක bill payment එක කරන්න අවශ්‍ය account එක මේ විදිහට තෝරගන්නවා. තෝරගෙන මෙතන ගාණ සටහන් කරන්න පුළුවන් කීයක්ද payment එක කරන්න කියලා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන බලා ගන්න email address එක ඔයගොල්ලන්ගේ දීලා තියෙන email address එක තියෙනවා. ඊට පස්සේ මෙතන processed කියන එක ඔයගොල්ලෝ මේ විදිහට click කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ මොන කාඩ් එකකින්ද ගෙවන්නේ? Visa කාඩ් එකකින්ද එහෙම නැත්නම් American Express කාඩ් එකකින්ද කියලා ඔයගොල්ලන්ට මේ විදිහට select කරගන්න පුළුවන්. ඉතින් select කරගෙන pay now කියන එක මේ විදිහට දුන්නාම ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට ඒ අදාළ ඔයගොල්ලෝ ලබා දුන්නු ගාන ගෙවීමක් කරන්න confirm button එක මේ විදිහට දීලා ඊට පස්සේ මෙතනදී card details ටික දෙන්න අවශ්‍ය වෙනවා. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් card එකකින් සාමාන්‍ය විදිහට payment කරන විදිහටම තමයි මේකෙත් payment එක කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ app එකේදී අපි bill payment එකක් කරන්නේ හරිම පහසුවෙන්. හරි. ඉතින් අපි හිතනවා ඔයගොල්ලන්ට ගොඩක්ම වටින්නේ නැති අද මේ අපි ගෙනාපු මේ CB Care කියන app එක. ඉතින් ඒ app එක ඔයගොල්ලෝගේ phone එකට දාගෙන මෙතනින් පස්සේ කිසිම කරදරයකින් තොරව ඔයගොල්ලෝගේ bill history එක බලා ගන්නත් ඒ වගේම payment එකක් කරනවා නම් හරිම පහසුවෙන් කරගන්නත් ඔයගොල්ලන්ට හැකියාව ලැබෙනවා කියලා අපි විශ්වාසවන්තව ඔයගොල්ලන්ට කියනවා. ඉතින් හරි. එහෙමනම් ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා අදත් අපි වීඩියෝ එකකින් සමු ගන්නවා. ඉතින් අපේ නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න මේ වගේ අලුත්ම වීඩියෝ අපි ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා.